ආටිකුලේෂන්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අද අපි ප්ලේ කරන අත්‍යවශ්‍යම කරන ඒවා 6ක් ඉගෙන ගන්නවා. ආටිකුලේෂන්ස් කියන්නේ මොනවද? ඔයාලම කිව්වොත් ඔයාට දීලා තියෙන නෝට්ස් එක ඔයා කොහොමද ප්ලේ කරන්න ඕන කියලා කියන සිම්බල්ස් වලට තමයි අපි ආටිකුලේෂන්ස් කියලා කියන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේවා ඉතාලියන් වර්ඩ්ස්, ඉතාලි වචන. ඉතින් පළවෙනි එක තමයි legato. legato කියනවා ප්ලේ කරන්න ඕන ස්මූත්ලි. මේ නෝට්ස් එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපිට legato ප්ලේ කරන්න අවශ්‍ය නෝට්ස් එක එකතු කරලා අපි කර්ව් ලයින් එකක් අඳිනවා. ඒකට කියනවා ස්ලර් එකක් කියලා. දෙවෙනි එක තමයි ස්ටෙකාටෝ. ස්ටෙකාටෝ අපි හඳුනගන්නේ නෝට් හෙඩ් එකට උඩින් හරි යටින් හරි ඩොට් එකක් තියලා තියෙනවා. ස්ටෙකාටෝ කියන්නේ කෙටි නෝට්ස්. මේ නෝට්ස් එකිනෙකට වෙන් වෙලා තමයි තියෙන්නේ. ලෙගාටෝ ප්ලේ කරද්දී මේ නෝට්ස් එකිනෙකට කනෙක්ට් වෙලා තිබ්බේ. හැබැයි ස්ටෙකාටෝ ප්ලේ කරද්දී මේවා වෙන් වෙලා තමයි අපිට ඇහෙන්න ඕනේ. අපි බලමු කොහොමද කියලා. තුන්වෙනි එක තමයි ඇක්සන්ට්. ඉතින් ඔයාලට මේක නොටේෂන් එකකින් දකින්න පුළුවන්. නෝට් හෙඩ් එක උඩින් හරි යටින් හරි ග්‍රේටර් දෑන් සයින් එක දාලා තියෙනවා. ඇක්සන්ට් එකෙන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අනිත් නෝට්ස් වලට වැඩිය මේ ඇක්සන්ට් සිම්බල් එක දාලා තියෙන නෝට්ස් ඔයා ප්ලේ කරන්න ඕන පොඩ්ඩක් සද්ද වැඩිපුර. ඊළඟ තමයි ස්ෆෝසැන්ඩෝ. ඉතින් ඒක අපි පෙන්නන්නේ නෝට් හෙඩ් එකට උඩින් හරි යටින් හරි SFZ අකුරු තුන ලියලා. ඉතින් මේක ඇක්සන්ට් එකට වැඩිය අපිට වැඩිපුර සද්දෙන් ඇහෙන්න ඕනේ. ඒක ප්ලේ කරන්න අපි එක පාර බලයක් යොදලා. මෙයා ඇක්සන්ට් එකට වැඩිය ස්ට්‍රෝං. සද්ද වැඩි. අපි බලමු කොහොමද ඇක්සන්ට් එක ස්ෆෝසැන්ඩෝ එක කොහොමද ප්ලේ කරන්න කියලා. ඊළඟට අපිට තියෙනවා ටෙනුටෝ. ඉතින් ඒක අපි පෙන්වන්නේ නෝට් හෙඩ් එකට යටින් හරි උඩින් හරි පොඩි ලයින් එකක් ඇඳලා. ඉතින් මේ නෝට්ස් ප්ලේ කරද්දිත් අපි හෝල්ඩ් කරන් ඉන්නවා මේ නෝට් එකේ ෆුල් වැලියු එක. හැබැයි මේක ප්ලේ කරද්දී අපි පොඩි අවධානයක් දීලා තමයි ප්ලේ කරන්නේ. පොඩි ස්ට්‍රෙස් ගතියක් තියෙනවා. ඇක්සන්ට් එක තරම් ස්ට්‍රෝං නෑ. නමුත් මේ නෝට්ස් වල සවුන්ඩ් එක අපිට අවධානයක් දීලා ප්ලේ කරනවා වගේ දැනෙන්න ඕනේ. අපි බලමු කොහොමද කියලා. ඊළඟ එක තමයි ෆොමාටා. ෆොමාටා කියන්නේ නෝට් එකේ ෆුල් වැලියු එකට වැඩිව හෝල්ඩ් කරන් ඉන්න එකට. අපි බලමු ඒක කොහොමද ප්ලේ කරන්න කියලා.